Yeah, I'm enjoying the ride, son. Yeah, you know I love driving. Guys, by the way, see, that's Lake Tekapu and that's Mountain Tunakau. Kawa biwa e gompani kiya pudi nagita pam ballo. Ge ammata සීනි ගන්න අන්න දාපු දැමිල්ල. අපිටත් හදිසි අපිත් ගමනක් යන්නේ අම්මට පහන් ගන්න දෙන්නේ. අපේ ඩ්‍රයිවර්ද මම. ගමන කරන් බර මටත් ඉන්දියාන මේ ගමන යද්දි. උදා නෙවෙයි මුහු. මට කුණු හarpa එන්නේ. ඕබන්ත ඔබේ අම්මයි කියන ගෑණි. පොළට ගියාම පොළේ වදනවා තියාගෙන. කොට්ටපළු ගල්ලුලම. හරවනකොට සිග්නල් එක දාපන්. ඵලයන් වේයක පුතෝ යන්න. එනවා මෙතන බ්‍රෙඩ්ඩක් කියවන්න. ගෙදර වුණුත් එකයි පාර යන වුණුත් අපේ ඔළුව කඩ. තෝ කොහෙද මං ඔච්චර කඩාගෙන යන්නේ අර බස් එක අල්ලන්නද මේ යන්නේ? කට කන්නකෝ කෝ උදේ පාන්දර යමව් මේ මුංගේ ආච්චිලාට බල්ලෝ වන්ද කරන්න පාරට ට්‍රැෆික් එක බලපන්. කකුල් දෙක පල්ලෙහාට ගනි කොන්තරෝන වගේ ඩෑෂ්බෝඩ් එකට කකුල් දෙක තියන් යන්නේ. උඹට මොකද වාත මාරුවද? උඹට මුන්නික මේ ප්‍රෙග්නන්ට් ගෑනුන්ට මුත්‍ර බල හැදලා වගේ මෙතනම ඉන්න වද. ඵලයන් ගිහින් බහලා බලපන්. උන් මොන තාලට හැදෙනවද දන්නේ කාලා කණි ගස් බල්ලෝ. හැමීට කච්චක පාකලා මෙහෙම හැමීට කඩන්නේ. මෙහෙක් කොල ගියර් දාන්නේ නැහැ. ලබ්බද්ද මන් දන්නේ නැහැ. ට්‍රීවිල් කාර්යයක් කරන්නේ යන්නෙත් නැහැ පාර මැද තියාගෙන. අම්මේ මට මේ අපුලේ මාරුත් ඇවිල්ලා තියෙනවා. ගමන යද්දි මට හැර යයි කියලා එකේ තියාගත්ත අන්තිමේ ඌ හැර යන්න වෙලා මට ඌ සීනියා මාරු කාර්යය වගේ ඌ නේ. මේ සටරක වහපන් AC දාලා තියෙන්නේ මේක පෙට්‍රල් පිච්චලා. මන්ද බුද්ධික ඔටුරුලෙක් වගේ ඉන්නසෝ අත දාලා වාහන ටික නවත්තපන්. එක බල්ලෙක් නෑනේ මම්ම මේ ඩ්‍රයිව් කර මම්ම මේ පෙසරක් ගන්නවා. තොපේ අම්මත් එකයි තොපිත් ඒ තාලෙට මේ බස් එකක් කරලා මූණ කරලා නවත්තපන් බ්‍රේක් ගහපන්. යකෝ බහැලා ගිහින් කියපන් ට්‍රීවිල් එකට අයින් කරගන්න කියලා. මොන්න මගුලක් අබ්බලන්නේ උන් ෆෝන් එකේ. පුදු අම්මේ මට පෙසර වගේ. ෂෙඩ් එකේ තෙල් ගහනකොට බූරුවකගේ කට අරන් මගේ දිහා බලන් ඉන්නතර ෂෙඩ් එකේ මීටරේ බින්දුව වෙනවද කියලා බලපන්. මෙහෙදි මං ඔන්න ඔක ෆෝන් එක මොබ ඉන්නලා බලපන් අර ෂෙඩ් එකේ කාඩ් එක තරම් මක බැවුන කොහෙ ගියක්ද දන්නේ. මොම් මැරිච්ච කාලක මොනව කරගනින්ද දන්නේ. කෙහෙල් මල් බලකටු සින්දුරි කරනවතර කාගේ නන්දාමාලි ගිහරි අමරදේව කාර සින්දුරි ගත්තා බං. ආදේ කො මේ කුඩ කක සින්දු කියන කුණුව තදිට කුණු වරපනේ. බුදුන්ගේ අමා ධර්ම මේ වගේ සින්දුරි ගත්තා බං. වයිපරේ දාන්න කිව්වේ මේක කරකවන්න කිව්වේ නෑ කඩලා ගනින් අතට ඔක. ඔය නිවුස් එක බෝක් කරන්න එපා යකෝ වැදගත් නිවුස් එකක් ගියේ රෙඩි කරලා බං අයිති පෙටල්ලක දා පාත් එක දාකෝ ඔච්චර හුතු ගන්නේ. මම මෙතනට ඔක ඩ්‍රයිවර් අයියා වගේ මේක නංගන ඔය මහරජා වගේ ඌ බර කවුද මන් දවලා මක එක කෝල් එක. තොපිට හෙන ගහනවා. ඔව් සර් මම මේ පොඩි ගමනක් ඇවිල්ලා ඉන්නේ. පොඩසින්ස මං ගන්න. කය ගහන්න එපා යකෝ. පෙසර් පැත්ත කලින් ඔය ලොබි එකේ තියෙන. ඔය බස් එක ඕවර්ටේක් කරන්න හදන අත දාලා එපා කියපන් මේ අකුලකට ගියොත් එහෙම වද්දගෙන මට පේට් කරන්න සල්ලි නැහැ. ඊට පස්සේ යනවා නිදා ගන්නවා නම් කරුණාකරලා මං වාහනේ නවත්තලා මං වාහනේ ඔය 5000 ගැහුවට කටු හතරක්වත් නැග්ගෙන යන්නේ. පිටිපස්ස ඉන්න වාහන දෙන්න බලන්නේ නැහැ. උන් දෙන්න ෆෝමලින් ගහලා වගේ බුදි අරු 500ක ගැහුවද ඩීසල් ගැහුවද පෙට්‍රල් ගැහුවද මොකද ට්‍රිවිල් කාරේට අහම්බෙච්ච කෙනෙක් මන් දන්නේ මු ට්‍රිවිල් කාරේ වගේ නැතුව සිග්නල් එක දාපන්. මේ බලපන් කටු 5000 ආපු කටු හතරේ කටු දෙකක් බැස්සා. මේවා ලොරි නෙවෙයි හාල් ලොරි නෙවෙයි මේවා. ඒ තප්පදෝරුවට මං කට කැඩෙනකන් කිව්වා මේක ගන්න එපා මේක අවුවට ගහලා වැඩක් නැහැ. මේක හොඳ අවුවට ගහන්න නෙවෙයි අර මහම්මදොර දෙකේලෙන් සාරි කප්පියල්ලා. මේ උලව්ව වලට හැමදාම මං කට කැඩෙනකන් කියන සතිය දවසක යමන් යන ගමන සතිය දවසක ආවසාරි යමන්. මේක වීකෙන්ඩ් එකේම යන්න ඕනේ. එකක් නැහැ මේ ඩ්‍රයිවිං ටික ඉගෙන ගන්න එකක් නැහැ. ලොකු එකයි ඉගෙන ගන්නෙත් නැහැ. කෙල්ල ඉගෙන ගන්නෙත් නැහැ. අර මහ එක ඊටත් බෑ. මම්ම යන්න මාව මරාගෙන කාපි. ඉන්න ගානක් නැහැ. උන්ගේ සල්ලි නෙවෙයි. අපි හම්බ කරලා අපි අමාරුවෙන් අපි ගන්න වාහන අපි පරිස්සම් කරනවා. ඈ යකෝ. අරු දැන් අර බැනගෙන ගියා උඹට කටක් නැද්ද පොඩ කොල්ලෙක් විතර යන්නල පහත් කළා උට දෙකක් කියන්න. අපිට මොන හරි කිව්වොත් නම් හොඳ හුප්පදෙන් අමත පුජවට්ටි ගන්නෑ මල් මාලා ගන්නෑ ඔක්කොටම සල්ලි තියෙනවා. අරවයි මේවා කපුවන්ට දෙන්න වාහනේට රුපියල් 1000ක තෙල් ගන්න එකක් ගාව තම සතියයි. කනෝ මගේ පර්ස් එකම හින්දපා. බෑ මම ගන්න වාහනේ. ආයෙත් අපි ගමන් යද්දි මම වාහනේ රවන්නේ මොන බ්‍රෙද්දද මුගේ අම්මලා. පුතාත් හතරමයි මේ